කවුද ඇත්තටම මේ ජේසුස් වහන්සේ කියන්නේ? එහෙම නැත්නම් ජේසු කියන්නේ කවුද? ඉතින් ඔයා මේ channel එක subscribe කරලා නැත්නම් ඔයා TikTok එකේ නම් මේක බලන්නේ follow කරන්න. YouTube එකේ නම් බලන්නේ මේක subscribe කරලා තියාගන්න. මොකද ගොඩක් interesting දේවල් අපි බෙදා ගන්න යනවා මේ channel එකේ. ඒකට ඔයා කතෝලික ක්‍රිස්තියානි වෙන්න ඕනේ නෑ. ඔයාට ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙන්න පුළුවන්. ඒක නිසා මේ channel එක subscribe කරලා තියාගන්න. ජේසු කියන්නේ ඇත්තටම කවුද කියන දේ අහද්දී අපිට ගොඩක් තැන්වලදී කියවිච්ච දේවල් සහ අපි දන්න දේවල් ගොඩක් අපේ ඔළුවට එන්න පුළුවන්. සමහර අය කියනවා ජේසුස් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියලා. සමහර අය කියනවා ජේසුස් වහන්සේ කියන්නේ මරියතුමියගේ සහ ජොසේතුමාගේ පුතා කියලා. සමහර අය ඔය නත්තල් කාලේට ජේසු බිලින්දා කියලා කියනවනේ. ඉතින් ජේසුතුමා මේ පොඩි බබෙක් කියලාත් කියනවා. සමහර අය කියනවා ජේසුස් වහන්සේ ආගමික නායකයෙක් කියලා. ඒ වගේම සමහර අය කියනවා ජේසුස් වහන්සේ දිවසිවරයෙක්. එහෙම නැත්නම් ප්‍රොෆට් කෙනෙක් කියලා. හැබැයි ඇත්තටම ජේසු කියන්නේ කවුද? මේ වීඩියෝ එකෙන් ඔයාට ඉගෙන ගන්න පුළුවන් වෙනවා ඔයා අද වෙනකන් දැනන් හිටපු නැති ජේසුස් වහන්සේ ගැන දේවල්. ඔයා අද වෙනකන් දැනන් හිටපු ජේසුස් වහන්සේ සහ ඇත්ත ජේසුස් වහන්සේ කියන කෙනාගේ අතර වෙනසත් ඔයාට මේ වීඩියෝ එකෙන් ඉගෙන ගන්න අද පුළුවන් වෙනවා. ඉතින් අපි මුලින්ම බලමු බයිබලයේ මොනවද ජේසුස් වහන්සේගේ ඉපදීම ගැන කියන්නේ ජේසුස් වහන්සේ ගැන කියන්නේ කියලා. බයිබලයට අනුව ජේසුස් වහන්සේ බෙත්ලෙහෙමේ උපත ලබලා නාසරෙත් වල ජීවත් වුණා. ජේසුස් වහන්සේ අර ගවවරුවක උපත ලැබුවා කියලා කියනවනේ. ඉතින් ජේසුස් වහන්සේ එහෙම ඉපදිලා තමයි ජේසුස් වහන්සේ නාසරෙත් වල ජීවත් වුණේ. ඊට පස්සේ ජේසුස් වහන්සේ සේවය කරා අවුරුදු 33 මාරක් වෙනකම්. ඉතින් මේ ජේසුස් වහන්සේගේ ඉපදීම ගැන කියද්දී විශේෂයෙන්ම සඳහන් වෙන දෙයක් තමයි මරියතුමීට ගාබ්‍රියෙල් කියන දේවදූතයා ඇවිල්ලා කියනවා සුද්ධාත්මයන් වහන්සේ එහෙම නැත්නම් දෙවන් වහන්සේගේ ආත්මය ඔබ කෙරෙහිය ඔබ ගර්භණීව පුතුකු ලබන්නේ ඔහුට ජේසුස් කියලා නම තියන්න කියලා. ඉතින් මේ පුද්ගලිකුයි ශුක්‍රාණුවක් නැතුව කියන්නේ පිරිමියෙක්ගේ ශුක්‍රාණුවක් නැතුව ස්පර්ම් එකක් නැතුව තමයි මේ ජේසුස් වහන්සේ ඉපදෙන්නේ. ඉතින් සමහර අයට මේක පිළිගන්න අමාරු වුණත් ජේසුස් වහන්සේ ඉපදිච්ච විදිය බයිබලයේ සඳහන් වෙන්නේ මෙහෙම තමයි. මේක ඉදිරියට යද්දී සහ ජේසුස් වහන්සේත් එක්ක ගමනක් යද්දී ඔයාට තේරෙයි මේකේ තියෙන යථාර්ථය, මේකේ තියෙන ඇත්ත නැත්ත මේකේ හැම දෙයක්ම ඔයාට තේරුම් යයි. ඊට පස්සේ යනවා අපි වෙනත් කොටසකට බයිබලේ. බයිබලේ යොහාන් 1:1. යොහාන් 1:1 සිංහලෙන් මෙහෙම කියනවා. ආරම්භයේදී වාක්‍යයන්ෝ සිටිසේක. වාක්‍යයන්ෝ දෙවියන් වහන්සේ හා සමග සිටිසේක. වාක්‍යයන්ෝ දෙවියන් වහන්සේව සිටිසේක. ඉංග්‍රීසියෙන් කියනවා in the beginning was the word and the word was with God and the word was God කියලා. මොකක්ද මේ word කියන්නේ? මේ word කියන වචනෙට ග්‍රීක් වලින් කියනවා logos කියලා. logos කියන එකේ තේරුම තමයි දෙවියන් වහන්සේගේ මනස කියන එක. මේ දෙවියන් වහන්සේව හඳුන්වන්නේ logos කියලා. එතකොට මේ යොහාන් 1:1 ආරම්භයේදී වාක්‍යයන්ෝ සිටිසේක. වාක්‍යයන්ෝ කියන්නේ logos. එහෙමත් නැත්නම් වචනය. එහෙමත් නැත්නම් word. ඉතින් යොහාන් 1:1 කියනවා ආරම්භයේදී වාක්‍යයන්ෝ සිටිසේක කියලා. වාක්‍යයන්ෝ දෙවියන් වහන්සේ හා සමග සිටිසේක. වාක්‍යයන්ෝ දෙවියන් වහන්සේව සිටිසේක. දැන් පැහැදිලිව අපිට පේනවා වාක්‍යයන්ෝ දෙවියන් වහන්සේක සමග සිටියා. වාක්‍යයන්ෝ දෙවියන් වහන්සේව හිටියා කියලා කියන්නේ වාක්‍යයන්ෝ දෙවියන් වහන්සේ කියන්නේ එක්කෙනෙක් කියලා. ඊට පස්සේ අපි යනවා උප්පත්ති 1:1. මේ බයිබලේ පටන් ගන්නෙ බයිබලේ ගැන අහලා තියෙන අයට මම මේ කියන්නේ බයිබලේ පටන් ගන්න තැන උප්පත්ති 1:1. ඔයා බයිබලයක් අරන් කියවුවොත් ජෙනසිස් 1:1 කියන එක තමයි පටන් ගන්න තැන උප්පත්ති 1:1. උප්පත්ති පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි වාක්‍යය කියනවා දෙවියන් වහන්සේ අහසත් පොළොවත් මැවුසේක කියලා. ඉතින් දෙවියන් වහන්සේ අහසත් පොළොවත් මැව්වා කියන එක අපි විද්‍යාවට පොඩ්ඩක් අරගෙන බැලුවොත් ඒකේ තේරුම තමයි විද්‍යාත්මකව තියෙනවා time space matter කියලා. time කියන්නේ කාලය, space කියන්නේ අවකාශය, matter කියන්නේ ද්‍රව්‍ය. කාලය, අවකාශය, ද්‍රව්‍ය කියන තුන නැතුව කිසිම දෙයක් හැදෙන්න බෑ කියලා විද්‍යාවෙන් කියනවා. ඉතින් ආරම්භයේදී දෙවියන් වහන්සේ අහසත් පොළොවත් මැවුසේක කියන එකෙන් අදහස් කරන්නේ අහසත් පොළවත් මැවුසේක කියන එකෙන් අදහස් කරන්නේ ඔතනදී තමයි මේ time space matter කියන එක ආරම්භයේදී අහසත් පොළවත්. හරිද? space matter ආරම්භය කියන්නේ time. එතකොට දෙවියන් වහන්සේ time space matter කියන එක පටන් ගන්න තැනදී ඒක මවපු තැන තමයි මේ Genesis 1:1 කියන්නේ. ඉතින් ඒකෙන් තේරෙනවා time space matter මේ තුනටම එළියෙන් තමයි දෙවියන් වහන්සේ හිටියේ කියලා. එළියෙන් හිටපු නැති කෙනෙක්ට time space matter මවන්න බෑ. ඔයා කාර් එකක් හදපුවෙන් පස්සේ කාර් එක ඇතුලේ නෙමෙයිනේ හදපු කෙනා ඉන්නේ. කාර් එකේ එළියේ ඉඳන් මේක හදන්නේ. අන්න ඒ වගේ දෙයක් හදන කෙනා ඒක ඇතුලේ නෑ. ඒක එළියේ ඉන්නේ. මම මෙන්න මේකෙන් හොඳ තැනකට එනවා. හැබැයි අපි ආපස්සට ගිහිල්ලා බලපුවාම මේ යොහාන් 1:1 කියනවා ආරම්භයේදී වාක්‍යයන්ෝ සිටිසේක කියලා. මේ වාක්‍යයන්ෝ කියන්නේ කවුද එතකොට? ඔන්න ඕක තමයි යොහාන් කියන්නේ වාක්‍යයන්ෝ දෙවියන් වහන්සේව සිටිසේක කියලා. ඉතින් වාක්‍යයන්ෝ කියන කෙනා දෙවියන් වහන්සේ වෙලා හිටියා නෑ. ඒ කියන්නේ වාක්‍යයන්ෝ කියන්නේ දෙවියන් වහන්සේ නම් එතකොට මේ වාක්‍යයන්ෝ කියන කෙනා තමයි උප්පත්ති 1:1දී මේ ලෝකය මැව්වා කියලා කියන්නේ. එතකොට මේ උප්පත්ති 1:1 ලෝකය මැව්වේ වාක්‍යයන්ෝ නම් වාක්‍යයන්ෝයි ජේසුස් වහන්සේ අතර තියෙන සම්බන්ධය මොකක්ද කියන එක තමයි දැන් මම කියන්න යන්නේ.
යොහන් එක පල්ලෙහාට කියෝගෙන යද්දී යොහන් පළවෙනි පරිච්ඡේදයේ පල්ලෙහාට කියෝගෙන යද්දී තියෙන වාක්‍යයක් තියෙනවා මෙහෙම. පටන් ගන්නෙද්දී වාක්‍යානෝ සිටිසේක වාක්‍යානෝ දෙවියන් වහන්සේ හා සමග සිටිසේක වාක්‍යානෝ දෙවියන් වහන්සේව සිටිසේක කියන දේ මතක තියාගෙන අපි පල්ලෙහාට කියවුවොත් යොහන් කියනවා වාක්‍යානෝ තුලින් තමයි සියලු දේ මැව්වේ කියලා. එතකොට අපිට පැහැදිලිව තේරෙනවා වාක්‍යානෝ කියන්නේ දෙවියන් වහන්සේ තමයි. එයා තමයි ලෝකෙ මැව්වේ. හරි, කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට බයිබලයට අනුව දෙවියන් වහන්සේ ලෝකෙ මැව්වා. එයාට කියන තව නමක් තමයි වාක්‍යානෝ කියන්නේ, ලෝගොස් කියන්නේ. හැබැයි පල්ලෙහාට යද්දී යොහන් ආයේ කියනවා උන්වහන්සේ මාංශවත් වුණා කියලා. මම මෙතන බයිබල් වර්ස් එක දාන්න. උන්වහන්සේ මාංශවත් වුණා. මේ උන්වහන්සේ කියන්නේ කවුද? වාක්‍යානෝ. ඒ කියන්නේ ලෝගොස්. මෙයා මාංශවත් වුණා කියලා කියනවා. එතකොට ඕගොල්ලෝ දන්න කවුද මේ බයිබලයට අනුව මාංශවත් වෙලා මේ ලෝකෙට ආවා කියලා කියන්නේ? වෙන කවුරුත් නෙමෙයි, ජේසුස් වහන්සේ. ඉතින් මේ ජේසුස් වහන්සේ තමයි වාක්‍යානෝ කියන්නේ. ජේසුස් වහන්සේ තමයි ලෝගොස් කියන්නේ. ජේසුස් වහන්සේ තමයි දෙවියන් වහන්සේ. එතකොට හරියට හිතලා බැලුවොත් ලෝකයේ මැව්වේ උප්පත්ති 1:1දී කවුද? වාක්‍යානෝ. කවුද ලෝකෙ මැව්වේ? දෙවියන් වහන්සේ. එතකොට ඔයාම හිතින් අහලා බලන්න කවුද උප්පත්ති 1:1? එහෙමත් නැත්නම් බයිබලේ පටන් ගැනීමේදී ලෝකයේ මැව්වේ කියලා. අන්න එතනදී ඔයාට එනවා උත්තරයක්. දෙවියන් වහන්සේ සහ ජේසුස් වහන්සේ කියන්නේ කවුද කියන ප්‍රශ්නෙට උත්තරේ. ඉතින් ඔය හැමදේම සලකලා බලපුවාම ඔයාට තේරෙනවා ඔයාට එන්න පුළුවන් කන්ක්ලූෂන් එක. එහෙමත් නැත්නම් ඔයාට එන්න පුළුවන් නිගමනය තමයි ජේසුස් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේ කියන එක. ඉතින් බයිබලයට අනුව ජේසුස් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේ නම් ජේසුස් වහන්සේ ඇයි පොළවට ආවේ? ජේසුස් වහන්සේ මොකක්ද මේ පොළොවේදී කරේ? ජේසුස් වහන්සේ ඇයි කුරුසේදී මැරුණේ? මේ හැම දෙයකටම උත්තර තියෙනවා. මේ හැම දෙයකටම උත්තර තියෙනවා වගේම මේ හැම දෙයක්ම බයිබලේ ප්‍රූව් කරලා තියෙනවා, ඔප්පු කරලා තියෙනවා, ඔප්පු සාධකත් එක්ක. ඉතින් ජේසුස් වහන්සේ කියන්නේ ඇත්තටම කවුද? ජේසුස් වහන්සේ කියන්නේ ඇත්තටම දෙවියන් වහන්සේ කියන කෙනා. එයා තමයි ලෝකෙ මැව්වේ. ජේසුස් වහන්සේ තමයි දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ තමයි ලෝකෙ මැව්වේ. ඉතින් ඔන්න ඕක තමයි අද වීඩියෝ එකේ සාරාංශය සහ කන්ක්ලූෂන් එක. හැබැයි ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යනවා ඇයි මේ දෙවියන් වහන්සේ මිනිස්සෙක් වෙලා මේ ලෝකෙට ආවේ? ඇයි මිනිස්සු වෙනුවෙන් දෙවියන් වහන්සේ මැරුණේ? මොකක්ද ඒකේ තේරුම කියලා. ඉතින් ඔයා හිතනවා නම් මේ වීඩියෝ එකෙන් ඔයා දෙයක් ඉගෙන ගත්තා කියලා. මේ වීඩියෝ එකේ link එක අරගෙන ඔයා ඔයාගේ WhatsApp status එකේ share කරන්න, ඔයා ඔයාගේ Instagram එකේ share කරන්න, ඔයා ඔයාගේ Facebook එකේ share කරන්න. මොකද මට අවුරුදු 27ක් ගියා මේ දේ හරියට තේරුම් ගන්න. ඉතින් සමහර වෙලාවට ඔයා කතෝලික කෙනෙක් වෙන්න පුළුවන්, ක්‍රිස්තියානි කෙනෙක් වෙන්න පුළුවන්. අද වෙන්න ඇතිවා මේකේ තේරුම දැනගත්තේ. ලොජිකලි මේක කොහොමද මෙන්න මෙතනට ආවේ? ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ කියන තැනට ආවේ කියන එක ඔයා අද වෙන්න ඇති දැනගත්තේ. ඉතින් තව කෙනෙක් එක්ක මේක ෂෙයා කරන්න. තව කෙනෙක්ගේ අධ්‍යාපනයට මේක ෂෙයා කරන්න. තව කෙනෙක්ගේ දෙවියන් වහන්සේත් එක්ක යන ගමනට ෂෙයා කරන්න. සමහර වෙලාවට අපි දන්නේ නැහැ අපි ජේසු කිව්වට කවුද මේ ජේසු කියලා. මෙන්න මෙයා තමයි ජේසුස් වහන්සේ කියන්නේ. ජේසුස් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේ. ඉතින් ওই ටික මතක තියාගන්න. මේක තව කෙනෙක් එක්ක ෂෙයා කරන්න. මේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. ඊළඟ වීඩියෝ එකේ මීටත් වැඩිය interesting දෙයක්, ලෝකෙටම වැදගත් වෙච්ච දෙයක් මම අරගෙන එනවා ඊළඟ වීඩියෝ කෙනක. ඔයගොල්ලෝ හැමෝටම God bless you and have a very nice day.